බුණ සියාරා කියලා ඉතින් හැමෝම පිළිගන්නවා channel එකට ගොඩ දවසකින් වීඩියෝ එකක් අරගෙන එන්න අවස්ථාවක් ආවා. මොකද අවුරුද්දේ අවසානයේයි අවුරුද්දේ මුල කියන්නේ ඉතින් හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන ඕන කෙනෙක් දන්නවා. ඉතින් බිසි වකවානුවක් කියලා. ඉතින් ඒ අමාරු වකවානුව ඉවර කරලා දැන් මේ පොඩ්ඩක් බිසි කාලේ අඩු වේගෙන එන ස්වරූපයක් තියෙන ඒනට ඉතින් එහෙම අඩුවක් නැහැ. මොකද මෙහෙට වින්ටර් එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට වටපිටාව බලපුවම පේන ඇති වින්ටර් එක මොන විදියටද බලපාලා තියෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න ලෑස්ති. මං ඉන්නේ පොයාන බ්‍රෂ් වල. ඉතින් පොයාන බ්‍රෂ් වල විස්තර ගොඩක් කට්ටිය අහලා තිබ්බා මගෙන් වීඩියෝ එකක් දාලා තියන්න කියලා. මොකද පොයාන බලන්න ඉන්න කට්ටිය ඉතින් මේ විස්තර මේ ලස්සන ගැන පොඩි අයිඩියා එකක් ගන්න ඕනේ හින්දා වීඩියෝ එකක් ඉල්ලලා තිබුණා. ඉතින් ඒ වීඩියෝ එක තමයි අද අරන් එන්න ලෑස්ති. ඉතින් මම පොඩ්ඩක් අද පොයාන වටේ රවුමක් ගහන ගමන් ඔයාලට පොයාන වල ලස්සන ඔය විදිහට මගේ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් වීඩියෝත් එක්ක දිගටම නැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ travel with හර්ෂ ප්‍රෝග්‍රෑම්. පාරවල් නම් ගන්න දෙයක් නැහැ. මොකද වාහන යනකොට ඉතින් මඩ වෙලා එහෙම චොර වෙලා තියෙන පාරවල් පේනවා. ඉතින් බලනකොට වටපිටාව හොඳට තිබ්බට ඉතින් අර පාරවල් වල මඩ වෙලා ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. තුම වැටෙනකොට පාරවල් වල නම් ඉතින් අර අඩියක් වදින්න නැති තැන් ඒ ටික නම් ඉතින් සුදේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බ්‍රෂ් වලට එනවා නම් ඉතින් මෙහෙ දවසේ උදේ කාලේ වගේ එන්න බලන්න. මොකද හවස් වෙලා ඇවිල්ලා ගොඩක් එන්ජොයි කරලා යන්න බැරි වෙනවා. මොකද උදේම ආවනම් මෙහෙට සාමාන්‍යයෙන් 10 විතර වෙනකොට එන්න පුළුවන්කමක් තියෙනවා. නම් ඔයාලට මේ ඇවිල්ලා බ්‍රෂ් වල කඳු පළාත. ඉතින් කඳු පළාතේ මෙහෙ ස්කී ගේම් එකට තමයි ගොඩක් ප්‍රසිද්ධ. ගොඩක් ගෙස්ලා එන්නේ මෙහාට ස්කී කරන්න තමයි මෙහෙට ගොඩක් කට්ටිය එන්නේ. ඉතින් ඔයාලත් මෙහෙ පොයාන වලට එනවා නම් අනිවාර්යෙන් ස්කී කරලා යන්න බලන්න එන්න. මොකද ඒකත් අපේට හොඳ අත්දැකීමක්. මොකද අපිට ලංකාවෙන්දී ස්කී කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් යුරෝපේ අපි ලේසියෙන් එන්න පුළුවන්. ලේසි නෑ නමුත් try කරවුවොත් එන්න පුළුවන් වෙන රටක් රුමේනියාව. ඉතින් එතකොට මේ රටේ හිම වැටෙන රටක්. ඉතින් මේකේ හිමත් එක්ක කරන ගේම් එකක් ප්ලේ කරන්න ලැබෙනවා කියන්නේ ඉතින් ඒක අපිට අලුත් අත්දැකීමක් වෙනවනේ. ඉතින් ඒක හින්දා තමයි ඒ විස්තරේ ඔයාලට කිව්වේ. ඉතින් මහන්සි ගොඩක් දුර ඇවිදගෙන යන්න තියෙනවා. ඔයාලට වීඩියෝ එක පෙන්වන්න ඕනේ හින්දා යන්කො ඉස්සරහට. මේ තියෙන්නේ වැවක් කියන්නේ මේ හොටෙල් එකක් තියෙනවා. හොටෙල් එක ඇවිල්ලා හොටෙල් ලවුරිලියස් කියලා හොටෙල් එකක්. මේක පොයානවල තියෙන පෝස්ටා තවත් එක හොටෙල් එක. ඉතින් මේකේ වැව දැන් ගල් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති සුදේ පේන්නේ. ඉතින් වතුර ගල් වෙලා තියෙන්නේ. පාරේ පාට ගන්න වැඩි හිතන්න එපා. මොකද පාරේ මිනිස්සු ඇවිදලා මඩ වෙලා තියෙන. ඉතින් මේ පැත්තට එනකොට අනිවාර්යෙන් සීතලේ හොඳට අඩිය ගහලා යන්න පුළුවන්. සපත්තු දාගෙන එන්න. මම මේ වීඩියෝ එක ගන්න ටිකක් හවස් වෙලා. මෙහෙට දැන් වෙලාව ඇවිල්ලා හවස 5 වෙලා. මං ඉන්නේ දැන් පොයානාවල හරි මැද ඉන්නේ. මොකද බස් එකේ ඇවිල්ලා බහින්නේ මෙතන නෙමෙයි. මම බස් එකේ බහින තැන පෙන්නන්නම්. මේ පාර පොයානාවට ස්පොන්සර් ගන්න කොකාකෝලා. නෑ මම බොරු කිව්වේ. එහෙම ස්පොන්සර් කිරන්නේ කොකාකෝලා දීමක් නෑ. ඉතින් අතින් මේ දැන් කරගෙන තමයි ඔක්කොම කරගන්න තියෙන්නේ. මේව
මෙහෙම ආවොත් එහෙම ඔයාලට පොඩි පොඩි කෑම වර්ග තියෙන කඩවලුත් තියෙනවා ඉතින්. ස්වීට් වර්ග තමයි මේ කඩේ නම් තියෙන්නේ ගොඩක්. මෙතන තියෙනවා hot dog, hot wine තියෙන කඩක් තියෙනවා. ඒ වගේ ඒවිල මෙයාලගේ ට්‍රැඩිෂනල් මිච් කොබට් කියන එක කියන්නේ මේවා cheers pork and beef nu avem pui chicken avem bine මෙයාලා ගාව ඕන variety එකකින් තියෙනවා. ඉතින් කෑම ඔයාලා තමන්ගේ අතේ තියෙන හොඳට ඕන දෙයක් ඇවිල්ලා කාලා බීලා යන්න පුළුවන්. මං ගිය පාර වින්ටර් එකට ඔයාලට මේ හරි වීඩියෝ එකක් කරා. ඔයාලට මතක ඇති මං හිතන්නේ මගේ channel එක මොලේ නම් බලපු කෙනෙක් ඉන්නවනම් දැකලා ඇති. මොකද මං ගිය පාර ස්කි කරන්න ආවා. ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඇති කියලා මං හිතනවා. බලලා නැත්නම් ටිකක් වීඩියෝස් ටිකක් පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා බලන්න. බලනකොට වීඩියෝස් ටික තියෙනවා. හරි. ඉතින් මේ වෙලාවේ නම් ගොඩක් සෙනග අඩුයි. මොකද උදේ කාලේ ගොඩක් සෙනග වැඩි මෙහෙට එන කට්ටිය. ඉතින් හවස් වෙන්න කට්ටිය ගෙවල් වලට යනවා. ඒවා මේවා හින්දා ඉතින් දැන් නම් සෙනග අඩුයි. එනවනම් අනිවාර්යෙන් හොඳට සීතලට කවර් වෙන ඇඳුමක් නම් ඇඳන් ඉන්න. පට්ටම සීතලයි මේ දවස්වල. මාත් මේ ගොඩ දවසකට පස්සේ එළියට බැස්ස. ඉතින් වීඩියෝ එකක් ගන්න ඕන හින්දා මොකද වීඩියෝ එකක් කරේ නෑ ඇත්තටම සෑහෙන දවසකින්. ඉතින් ඒ හින්දා තමයි අද වීඩියෝ එක කරන්නම් කියලා එළියට බැස්සේ. මෙතන තමයි ඉස්කි කරන්නේ කට්ටිය ඇවිල්ලා. ඈත පේනවා ඇති ඔයාලට උඩ ඉඳන් කට්ටිය. ලස්සනට ලිස් එකේ එනවා. ඔයානා වලට එනවා නම් ඔයානා වල අනිවාර්යෙන් ඉස්කි කරන්න බලන්න එන්න. ඊට අමතරව ආයේ තියෙන්නේ මේ උඩට යන කන්ද උඩට යන්න පුළුවන් කේබල් කාර් සිස්ටම් එකක් තියෙනවා. කේබල් කාර් දැන් දෙපොලකම තියෙනවා. ඉතින් කලින් සැරේ නම් ලේ 70ට තිබුණේ. මේ පාර ගාන කොහොමද දන්නේ නැහැ. මම හිතන්නේ ලේ 80ක් විතර වෙනවා ඇති. ගිය සැරේ නම් ලේ 70කට තිබුණේ. ඉතින් මේ වෙලාවේ වහලා හින්දා මට එතෙන්ට ගිහිල්ලා අහන්න විදියක් නැහැ මේ ගාන කීයද කියලා. රෑ වෙලා කළුවර වටන කියලා ඉතින් එහෙම ගැටලුවකුත් නැහැ. මොකද ලයිට් දාලා මේ පැත්ත ස්කී වලටම හරි ගස්සලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඔයාලා එනවා. ඉතින් හවස් වෙනකන් ඉන්න බලාගෙන මෙන්න. ඔයාලට ගොඩක් දුරට ලේසි booking.com එකෙන් මේ පැති වල අඩුවට තියෙනවා පොඩි විලා රූම්ස් අඩුවට ගන්න තැන්. සාමාන්‍යයෙන් ලේ 120ට 100ට 120ට ඒ වගේ ගණන් වලට තියෙනවා. හරි. ඒකින් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඇවිල්ලා දවසක් නැවතිලා ඉඳලා යන්න බලාගෙන මෙන්න.
මම ඉතින් කියපු විදිහටම දැන් ඉන්නේ ඔය ස්කී කරන තැන. මෙතන උඩට යන්න මෙන්න මේ මෙතන තියෙන මේ කේබල් කාර් එකේ. කට්ටිය උදේ ආපුවම මේ කේබල් කාර් එකෙන් තමයි උඩට යන්නේ. මම මේ කේබල් කාර් එක යන වීඩියෝ එකත් ඔයාලට කලින් කරලා තියෙනවා. ඉතින් බලන්න කේබල් කාර් එකේ කතන්දරේ කලින් වීඩියෝ එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඉතින් පළවෙනි වතාවට නම් කරන එක මේ විදිහට කරන්න අමාරුයි. මොකද මමත් ගිය පාර කරන්න ගිහිල්ලා සෑහෙන වතාවක් වුණා. කේබල් කාර් එකේ විතරක් නෙමෙයි ඔයාලට පේනවා ඇති අර එහා පැත්තේ අයිනෙන් උඩට කොකු වගේ යනවා බෙල්ට් එකක් දිගේ මේ කේබල් එකක් දිගේ. ඒ කේබල් එකෙන් කට්ටිය හුක් වෙලා උඩට ගිහිල්ලා තමන්ට කැමති දුරක් අර ඈත අන්තිමටම පේන ලයිට් එක හරියට වගේ ගිහිල්ලා එතනින් ඉඳන් තමයි කට්ටිය පල්ලෙහාට එන්නේ. නමුත් අර අපිට ඉතින් හුරු නැති හින්දා කරන්න අමාරුයි. ඔක පළවෙනි වතාවට මම නම් පොඩි පල්ලෙහා කෑල්ලක තමයි ගිය පාරත් ඉස්කි පාරක් දැම්මේ අර ආසාව තියෙන හින්දා. ඉතින් මේ පාර නම් කරේ නෑ. මොකද ඇත්තට මේ පාර එළියට බහ ගන්න උනේ නෑ. මේ ක්‍රිස්මස් එකේ ඉඳලා මේ ජනවාරි මම මේ වීඩියෝ එක ගන්න අද ජනවාරි 11. ඉතින් අද වෙනකම්ම පට්ට බිසි වෙච්ච හින්දා ඉතින් එළියට බහ ගන්න බැරි වුණා. බලමු ඉස්සර සතියක ඉස්කි පාරක් කරන්න පුළුවන් වුණොත් ඒකේ වීඩියෝ එකක් මම අරන් එන්න. ඉතින් දැන් කරවල වැටිගෙන එන්නේ. ඔයාලට වීඩියෝ එක හොඳ පැහැදිලි වෙයිද දන්නේ. නමුත් මට ඉතින් වෙලාව තියෙන වෙලාවේ තමයි අද වීඩියෝ එක දාන්නේ. බලමු මම වීඩියෝ එකකින් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් උපරිම ක්වොලිටි එකට දෙන්න බලන්න. තව දෙයක් කියන්න ඕනි. මේ පොයානා කියන්නේ මෙහි ගෙවල් එහෙම තියෙන පැත්තක් නෙමෙයි. ඉතින් මෙහි තියෙන්නේ සම්පූර්ණ විලා. ඊට පස්සේ ගත්තාම 4 star class hotel ගොඩක් තමයි තියෙන්නේ. දැන් මේ වගේ පිටිපස්සෙන් පේන්නේ ඒ වගේ 4 star hotel එකක්. මේක ඇවිල්ලා අනා ස්පෝර්ට් කියන hotel එක. ඉතින් අර හරියෙන් ඈතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. අන්න අර හරියෙන් පේන්නේ මම වැඩ කරන ඉසටම පේන්නේ මම වැඩ කරන hotel එක. ඊට පස්සේ මෙතන තියෙනවා මේ කොට නෙල නෙමෙයි මේකට පිටිපස්සෙන් අර ඈතින් පේන නිල් පාට ලයිට් පේන්නේ ඇල්පින් කියන hotel එක. ඒ වගේ මේ පැත්තේ ගොඩක් 4 star class වල hotel ඊට අමතරව විලා ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. හැබැයි මෙහි පොයානා වලට එනවා කියලා, ඒ කියන්නේ බ්‍රෂෝ වල ඔයාලා රෝමක් දාන්න එන ගමන් පොයානා වල විලා එකක් එහෙම බුක් කරන්න එපා. මොකද මේ පැත්තේ රූම් එහෙම ගණන් ටිකක්. එතකොට බ්‍රෂෝ වල පල්ලෙහාට ඒ කියන්නේ පොයානා තියෙන්නේ බ්‍රෂෝ වල කඳු පළාතේ. එතකොට කන්ද උඩට එන්න ඕනි. මේ පැත්තට එන්න මේ රූම්ස් වල මිල එහෙම වැඩි. ඉතින් අර සිටි එක තියෙන්නේ පහළ. එතකොට සිටි එකේ ඉඳලා මෙතෙන් කිලෝමීටර් 12මාරක් වගේ තියෙනවා. ඉතින් මේ 12මාර ඇවිල්ලා රූම් එකක් ගන්නවට වඩා මෙහි ඇවිදලා කරලා පල්ලෙහා නවතින්න බලාගෙන රූම් එකක් බුක් කරලා එනවා නම් ඉතින් අර පොඩ සාක්කුවට ලාභ වෙනවා. මොකද බොරුවට සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ නේ. මොකද ලොකු මුදලක් දෙන්න වෙන සාමාන්‍ය ලේ 200න් උඩ වගේ වෙනවා මේ පැත්තේ රූම් එකක් ගන්න ගියොත්. පහළ වගේ ඒ කියන්නේ සිටි එක පැත්තෙන් වගේ රූම් එකක් ගන්නවා නම් ලේ 100ත් 154 වගේ එකක් අපිට හොයාගන්න බැරි කමක් නැහැ. හොඳම දේ තමයි booking.com එකේ අපි සර්ච් කරලා බුකින් එකක් දාලා ආවනම් ගොඩක් පහසු වෙනවා වැඩි. යන් ඔහොම වීඩියෝ එකත් එක ඉස්සරහට මම පෙන්නන්නම්. මෙතන පොයානා වලට බස් එකේ එන තැන පෙන්නන්න. කරවල වැටුණා ඉක්මනටම. සාමාන්‍යයෙන් දැන් වින්ටර් එක කාල සීමාව තුළ හවස 5 විතර වෙනකොට කරවල වැටෙනවා ඉක්මනට. මම මේ වීඩියෝ එක ගන්න දැන් 5 පහ වෙලා. සමර් එක කාලේ වගේ නෙවෙයි. ඉතින් වින්ටර් එක කාලේ ඉක්මනට කරවල වැටෙන එක සාමාන්‍ය දෙයක්. ඉක්මනට කරවල වැටෙනවා. ඊට පස්සේ 7:00 විතර වෙනවා එළිය වැටෙන්න උදේ. එතකොට ඔයාලට තව කාරණාවක් කියන්න තියෙන්නේ
හිමේ සෙල්ලම් කරන්න ඉස්කි කරන්න එනවා නම් මෙහි තියෙනවා බඩු ගන්න කඩ කියන්නේ හොටෙල් වලක් තියෙනවා. මම අර වීඩියෝ එකේ මුලදී පෙන්නපු හොටෙල් අවුරිලියස් කියන හොටෙල් එකෙත් ඉස්කි ෂොප් එකක් තියෙනවා. ඉතින් ඉස්කි බඩු ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලේ 70 ලේ 100 වගේ අතර ගානක් තමයි වෙන්නේ සෙට් එකම. සෙට් එකම කියන්නේ ඔය ඉස්කි බිම්මට දාන ඉස්කි එකයි ස්ටික් දෙකයි විතර ඕනි වෙන්නේ සපත්තු දෙකත් එක්ක. අර හෙල්මට් එහෙම ඉතින් මෙයාලා පර්සනලි ගත්ත ඒවා තියෙනවා. හෙල්මට් ඕන නම් අපිට ඒ ෂොප් වලින් ගෙවලා ගන්නත් පුළුවන්. මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ පොයානා බස් ස්ටෑන්ඩ් එක. මෙතෙන්ට තමයි බස් එක එන්නේ. කියන්නේ ඔයාලා බ්‍රෂෝ ඇවිල්ලා බ්‍රෂෝ වල ඉඳලා බ්‍රෂෝ ලිවාඩා පෝස්ට් සෙන්ටර් එකේ ඉඳලා බස් එකේ නගින්න ඕනේ 20 අංක 20 කියන බස් එකේ තමයි නගින්න ඕනේ. ඒ බස් එකේ නැගගහම ඔයාලා කෙලින්ම එන්නේ මේ මෙතෙන්ද. මේ තියෙන බස් එකේ අංක 20 කියන බස් එකක් දැන් මම මේ ඉන්න සෙනග බස් එකක් එනකම් ආයිනෝ බස් එකක් එනවා. මේ බස් එකේ නැංගහම ඔයාලා ආය කොහෙන්වත් බහින්න ඕනේ. කෙලින්ම 20 බස් එක අවසානයේ දක්වා එන්න. මේ ඉන්නේ 20 බස් එක නෙමෙයි මේ 100 බස් එක. මේක ඇවිල්ලා මේ මෙතන මගින් හරවන බස් එක. මේක නෙමෙයි අංක 20 කියන බස් එකේ තමයි එන්න ඕනේ. ඉතින් කොහොම තමයි පොයානවල විස්තරේ. පොයානවල ඉතින් එනවනම් කරන්න තියෙන්නේ ස්කි කරන එක තමයි. ස්කි කරන්න ඔය කන්ද උඩට කේබල් කාර් එක යන්න බලන්. උඩ නම් ගොඩක් සීතලයි. මං හිතන්නේ මේ දවස්වල -15න් පල්ලෙහාවත් යනවා ඇති උඩ. මොකද මේ පොයානා මේ බිම හරිය කියන්නේ පල්ලෙහා හරියේ -8-9 වගේ තමයි යන්නේ මේ දවස්වල. කන්ද උඩට යන්න සීතල ගොඩක් වැඩි. ඉතින් කේබල් කාර් එකේ උඩට යන්න පුළුවන්. ඊට පස්සේ ස්කි කරන්න පුළුවන්. ওই විදිහට ඉතින් අද වීඩියෝ එක මම ඉවර කරන්න තමයි ලෑස්ති. මොකද ගොඩක් කරවල වෙන්න ඔයාලට වීඩියෝ එක ගොඩක් පැහැදිලිව පේන්නේ නැතුව ඇති මම මේ වීඩියෝ එක ගන්න තැන අනුව. ඉතින් ආයෙ දවසක ඉක්මනට වීඩියෝ එක අරන් එන්න. මොකද වැඩි වෙච්ච හින්දා තමයි වීඩියෝ එක අරගෙන එන්න බැරි වුනේ. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන විස්තර එක්ක අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්න බලාපොරොත්තු වෙමින් අදට වීඩියෝ එක නවතිනවා. එහෙනම් හැමෝටම ජය වේවා.